අයිෆෝවන් ඔයාලා හැමෝටම මම අද මේ වීඩියෝ එකින් කතා කරන්නේ බයෝ ඉගෙන ගන්න ඔයාලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන. ගොඩක් අයට තියෙන ගැටලුව තමයි කොච්චර පාඩම් කරත් බයෝ මතක හිටින්නේ නෑනේ. පාඩම කාග කොටස් පාඩම් කරන්න ගත්තාම මුල අමතක වෙලා. ඔන්න ඔය ප්‍රශ්න වලට උත්තරයක් අරගෙන තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලව හමු වෙන්නේ. ඉතින් අපි යමු අපේ වීඩියෝ එකට. අපි ඉගෙන ගන්න දේවල් මොළය ඇතුළේ මතකයක් විදියට ගබඩා වෙන්නේ ප්‍රධාන පියවර තුනකින්. ඒවා කෙටිකාලීන මතකය, අන්තර්කාලීන මතකය, දීර්ඝකාලීන මතකයේ විදිහට පිළිවෙලින් මොළයේ තැන්පත් කරගන්න අපිට පුළුවන්. සරලවම පාඩම් කරනවා කියලා කියන්නේ මේ පියවර ඔස්සේ ගිහින් පාඩම ගැන දීර්ඝකාලීන මතකයක් මොළයේ හදන එකට. ඉතින් අපි බලමු බයොලොජි පාඩම් කරද්දී මේ පියවර ක්‍රමය යොදාගන්නේ කොහොමද කියලා. අපි ඉගෙන ගන්න දේවල් ෂෝට් ටර්ම් මෙමරි එකේ තැන්පත් කරගන්න බලපාන වැදගත්ම කාරණාව තමයි පාඩම හරියට අවබෝධ කරගන්න එක. ගොඩක් අයට බයෝ පාඩම් කරාට පේපර්ස් වලට ලකුණු අඩු වෙන්න ප්‍රධානතම හේතුව පාඩම අවබෝධ කරගන්නේ නැතුව කටපාඩම් කරන්නේ අනේක. අමතක නොවෙන්න බයොලොජි පාඩම් කරන්න ඕනි නම් මුලින්ම පාඩම ගැන හරි අවබෝධයක් ලබා ගන්න එක ගොඩක් වැදගත්. මේ කාරණයට බලපාන ප්‍රධානතම සාධකය තමයි ඔය තෝරගන්න ගුරුවරයා. පාඩම හරියටම අවබෝධ වෙන විදිහට නිරවුල නිවැරදිව උගන්වන ගුරුවරයෙක් තෝරාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ගුරුවරයා උගන්වන පාඩමත් එක්ක සක්‍රියව සම්බන්ධ වෙලා ප්‍රශ්න තියෙන තැන් ගුරුවරයාගෙන් අහලා දැනගන්න ගමන් නිරවුල පාඩම අවබෝධ කරගන්න ඕනි. ඔන්න මේ විදිහට සක්‍රියව ඉගෙන ගනිද්දී ඔයාගේ මොළය මේ පාඩම් කොටසේ ෂෝට් ටර්ම් මෙමරි එකක් එහෙමත් නැත්නම් කෙටිකාලීන මතකයක් හදනවා. ඉස්කෝලේදී හරි ක්ලාස් එකේදී හරි අලුතෙන් ඉගෙනගත්ත පාඩම් කොටස ගෙදර ගිහින් මොන වැඩේ තිබ්බත් එදාම පාඩම් කරන්න ඕනි. පාඩම අවබෝධය තියෙන නිසා මේ වැඩේට ඔයාට යන්නේ පොඩි කාලයක් විතරයි. ඔය ඒ වෙනුවෙන් ගන්න කාලයෙන් 20% නෝට් එක අවබෝධයෙන් කියවන්නත් ඉතිරි 80% මනසින් ආවර්ජනය කරන්නත් යොදා ගන්න. තවත් වැදගත් දෙයක් තමයි ඔයා පාඩම් කරන්න යොදාගන්නේ printed නෝට් එකක් වුණත් අතින් ලියපු නෝට් එකක් වුණත් ඔයාගේ සටහන් පොත් පැහැදිලිව වගේම පිළිවෙලට තියෙන එකත් වැදගත්. ඔයා අතින්ම සටහන් පොත්වල ලියන කෙනෙක් නම් ලොකු ඡේද විදියට සටහන ලියනවට වඩා පොයින්ට් ෆෝම් එකට ලියන්න පුරුදු වුණොත් පාඩම් කරන්න වඩාත් පහසුයි. බයොලොජි පාඩම් කරන්න පහසු කරන වගේම මතක තියාගන්න උදව් වෙන තවත් වැදගත් දෙයක් තමයි ඔයා පාඩම් කරන නෝට් එකට රූප සටහන් එකතු කරගන්න එක. රූප සටහන් මගින් අපි පාඩම් කරන දේවල් අපේ මතකයේ තදින්ම තැන්පත් වෙනවා. නෝට් එක කියවද්දී ඔයාට හම් වෙන වැදගත් පොයින්ට්ස්, කීවර්ඩ්ස් වගේ දේවල් හයිලයිට් කරන්න. හයිලයිට් කරන එක ඇස් වලට කරදරයි වගේ නම් ඒ තැන් යටින් ඉරි අඳින්න පුළුවන්. මතක තියාගන්න ඕනි වැදගත්ම කාරණය තමයි නෝට් එක කියවද්දී ඒ ගැන විතරක් අවධානය තියාගන්න ඕනි. අපි කලින් කතා කරපු පියවර වලින් හදාගත්ත මතකය අපේ මොළයේ සක්‍රියව තියෙන්නේ උපරිම සතියක වගේ කාලයක් විතරයි. ඉතින් අපි මේ මතකය දීර්ඝකාලීන මතකයක් විදියට ගබඩා කරගත්තේ නැති වුණොත් ඒ පාඩම අපිට ආයෙත් අමතක වෙනවා. දැන් අපි බලමු කොහොමද දීර්ඝකාලීන මතකය හදාගන්නේ කියලා. බයොලොජි කියලා කියන්නේ හරිම නිරවුල් මනසකින් පාඩම් කරන්න පටන් ගන්න ඕනි සබ්ජෙක්ට් එකක්. බයෝ පාඩම් කරන්න ඔයා කැමතිම ඔයාට ගැලපෙන පහසු ටයිම් එකක් තෝරගන්න. කොයිම වෙලාවකවත් එක පාඩම් කොටසක් පාඩම් කරන්න තෝරගත්තට පස්සේ අනේ තව මට කරන්න සබ්ජෙක්ට් එකක වැඩ තියෙනවා, තව කොච්චර ඉවර කරන්න පාඩම් තියෙනවද වගේ දේවල් හිතන්න එපා.
ඔයා මේ ගත්ත කොටසත් අදම හරියට පාඩම් කරලා ඉවර කරන්න. එතකොට ඔයා දන්නේම නැතුව ඔයාගේ වැඩ ටික පිළිවෙලකට ඉවර කරගන්න ඔයාට පුළුවන්. හොඳට මතක තියාගන්න ඔයා පාඩම් කරන දේවල් ඔයාගේ මොලේ දීර්ඝකාලීන මතක ගබඩාවට ඉන්ස්ටෝල් වෙන්නේ ගැඹුරු නිින්දෙදී. ඒ නිසා ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න එක ගොඩක් වැදගත්. කොච්චර නිදිමරාගෙන පාඩම් කරත් ප්‍රමාණවත් නිින්දක් ලැබෙන්නේ නැත්නම් පාඩම දීර්ඝකාලීන මතකයේ රැඳෙන්නේ නැහැ. ෂෝට් නෝට්, මයින්ඩ් මැප්ස්, ෆ්ලෑෂ් කාඩ් වගේ දේවල් බයොලොජි වල දීර්ඝකාලීන මතකය හදන්න භාවිතා කරන්න පුළුවන් සාර්ථක ක්‍රම කිහිපයක්. ෂෝට් නෝට් කියලා කියන්නේ නෝට් එක පුංචි අත්තකුරින් පුංචි කොළවල ලියන එකට නම් නෙවෙයි. ෂෝට් නෝට් හදද්දි වඩාත්ම ඵලදායී ක්‍රමයක් තමයි පාඩමට අදාළ කෙටි මාතෘකා සහ කීවර්ඩ්ස් යොදාගෙන ෆ්ලෝ චාර්ට් එකක් විදිහට වැදගත්ම කරුණු විතරක් කෙටියෙන් කොලයක සටහන් කරන එක. ඊට පස්සේ ඔයා කරන්න ඕනි මේ කෙටි මාතෘකාවලට අදාළ පාඩමේ ඉදිරි කොටස් මනසින් ආවර්ජනය කරන එක. එහෙමත් නැත්තම් අපිට පුළුවන් රූප සටහන යොදාගෙන ෂෝට් නෝට් නිර්මාණය කරන්න. ඒක තමයි මම බයොලොජි පාඩම් කරන්න යොදාගත්ත සාර්ථකම ක්‍රමය වුණේ. මයින්ඩ් මැප්ස් කියන්නේ පාඩම මතකයේ රඳවා ගන්න යොදා ගන්න පුළුවන් ගොඩක් සාර්ථක ක්‍රමයක්. පාඩමට අදාළ මාතෘකා සහ රූප සටහන් වැදගත් කරුණු එකම පේජ් එකකට සාරාංශගත කිරීම මයින්ඩ් මැප් වලදී සිදු කරනවා. අපේ ප්‍රධාන මාතෘකාව වටා පාඩමේ කරුණු ගලාගෙන යන විදිහට මයින්ඩ් මැප්ස් නිර්මාණය කරගන්න පුළුවන්. මයින්ඩ් මැප්ස් වල ආකෘතිය අපේ මොළයේ අදාළ පාඩම ගැන හොඳ මතකයක් නිර්මාණය කරන්න සමත් වෙනවා. පාඩමට අදාළ කරුණු අමතක නොවී මතකයේ රඳවා ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි ෆ්ලෑෂ් කාඩ් කියලා කියන්නේ. පාඩමට අදාළ කෙටි මාතෘකා ප්‍රශ්නයක් විදිහට කන්වර්ට් කරලා ෆ්ලෑෂ් කාඩ් එකේ එක පැත්තක ලියන්න. කාඩ් එකේ අනිත් පැත්තේ ඊට අදාළ උත්තර පොයින්ට් ෆෝම් එකට හරිම කෙටියෙන් ලියා ගන්න. රූප සටහන් වගේ දේවල් තියෙනවා නම් ඒවත් ෆ්ලෑෂ් කාඩ් වල සටහන් කරගන්න පුළුවන්. අර්ථ දැක්වීම සහ නිර්වචන පාඩම් කරන්න යොදා ගන්න පුළුවන් සාර්ථකම ක්‍රමවේදය විදිහට මම දකින්නේ ෆ්ලෑෂ් කාඩ් මෙතඩ් එක. මේ ක්‍රමයේ තියෙන වැදගත්කම තමයි අපිට ෆ්ලෑෂ් කාඩ් යොදාගෙන ඕනම තැනකදී බස් එකේදී ගෙදරින් එළියට ගියපු වෙලාවකදී වුණත් පාඩම ආවර්ජනය කරන්න පුළුවන් වෙන එක. ඔයා ඉගෙනගත්ත පාඩම් කොටස ඔයාගෙම කරගන්න සාර්ථක ක්‍රමයක් තමයි පාඩම තව කෙනෙක්ට උගන්වන එක. වැදගත්ම දේ තමයි මේ විදිහට පාඩම තව කෙනෙක්ට තේරුම් කරවන්න උත්සාහ කිරීමෙන් Tamante ඒ පාඩම තවදුරටත් නිරවුල් වෙනවා වගේම මතකයේ රැඳෙනවා. මෙතනදී ඇහුම්කන් දෙන්නෙක් ඉන්න එක අනිවාර්ය නෑ. ඔයාට පුළුවන් තනියම වෙන කෙනෙක්ට උගන්වන විදිහට ඒ පාඩම මතකයට දාගන්න. මේ කියලා දුන්නු ක්‍රමවලින් Tamante ගැලපෙන ඒ වගේම පාඩමේ අදාළ කොටස් වලට ගැලපෙන ක්‍රමයක් භාවිතා කරලා ඒ පාඩම දීර්ඝකාලීන මතකයේ රඳවා ගන්න අපිට පුළුවන්. බයොලොජි වලට ඒ එකක් අරන් හොඳ රෑන්ක් එකක් දාලා මෙඩිසින් යන්න ඕනි නම් මේ තමයි ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනි වැදගත්ම දේ. පාඩමක් ඉවර කරපු ගමන්ම ඒ කොටසට අදාළ පාස් පේපර් ප්‍රශ්න ටික කරන්න. ඔයා පාඩම් කරලා මතකයට දාගත්ත දැනුම MCQ වලදී භාවිතා කරන විදිය හුරු කරගන්නත් ස්ට්‍රක්චර් එසේ ලියන්න ඕනි පොයින්ට් ෆෝම් එක හුරු වෙන්නත් මේ විදිහට ප්‍රශ්න කරන එක ගොඩක් වැදගත්. ඒ වගේම එසේ ලියන එක ඔයාගේ මතකයේ තවදුරටත් වැඩි කරනවා.
ටයිම් මැනේජ් කරගෙන එසේ පේපර් එක ගොඩදා ගන්න අවශ්‍ය ස්පීඩ් එක හදාගන්න බයෝ ෆුල් පේපර්ස් ටයිම් තියලා කරන එක ගොඩක් වැදගත්. අනිත් සබ්ජෙක්ට් වල වැඩ ක්ලාස් ටයිම් සහ ඔයාට දැනටමත් ගොඩ ගැහිලා තියෙන වැඩත් එක්ක ගලපගෙන සාර්ථක සහ විද්‍යාත්මක කාලසටහනක් හදාගන්න ඕනි. අපේ මතකය කාලයත් එක්ක වෙනස් වෙන විදිය පෙන්නන මේ ප්‍රස්ථාරය දිහා බලන්න. අලුත් පාඩමක් ඉගෙන ගත්ත පළවෙනි දවසේ 100% තියෙන මතකය අපි පාඩම ආයේ බලන්නේ නැත්නම් දවස් 10ක් වගේ ඇතුළත 10%ක් තරම් අඩු වෙනවා. අපි ඒ පාඩම නැවත දවස් 3කින් 6කින් 10කින් වගේ නැවත බැලුවොත් 100%ක දීර්ඝකාලීන මතකයක් අපිට ලැබෙනවා. මේ ක්‍රමවේදය සරල උදාහරණයකින් දැන් අපි පැහැදිලි කරගමු. හිතන්න ඔයා සඳුදා දවසේ බයොලොජි අලුත් පාඩමක් ඉගෙන ගන්නවා කියලා. ඔයා එක ගෙදර ගිහින් නැවත බලනවා. ඒ වෙනුවෙන් රාත්‍රී 7ත් 9ත් අතර පැය 2ක කාලයක් වෙන් කරනවා නම් පළවෙනි මිනිත්තු 30ක කාලය නෝට් එක කියවන්නත් ඉතුරු පැය 1:30 කාලය පාඩම මනසින් ආවර්ජනය කරන්නත් යොදා ගන්න පුළුවන්. ඔන්න ඊළඟට ආයෙමත් බදාදා දවසේ රාත්‍රී 6-9 කාලය බයොලොජි පාඩම් කරන්න යොදා ගන්නවා. මෙතනදී පළවෙනි පැයක කාලයෙන් පළවෙනි මිනිත්තු 15 පාඩම කියවන්නත් ඊළඟ මිනිත්තු 45 පාඩම මනසින් ආවර්ජනය කරන්නත් යොදා ගන්න පුළුවන්. ඊළඟට 7ත් 9ත් අතර පැය 2ක කාලය යොදාගෙන ෂෝට් නෝට්ස්, මයින්ඩ් මැප්ස්, ෆ්ලෑෂ් කාඩ් හදන්නත් එහෙමත් නැත්නම් වයිට් බෝඩ් එකක් යොදාගෙන උගන්වන ක්‍රමවේදයට පාඩම තවදුරටත් මතකයට දාගන්න පුළුවන්. 6 වෙනි දවසේ ඒ කියන්නේ සෙනසුරාදා අර කලින් හදාගත්ත ෂෝට් නෝට්, මයින්ඩ් මැප්ස්, ෆ්ලෑෂ් කාඩ් වගේ දේවල් යොදාගෙන ආයෙමත් පාඩම ටිකක් මතක් කරගෙන ඊට පස්සේ ඒ පාඩම් කොටසට අදාළ පාස් පේපර් ප්‍රශ්න ටික කරන්න. ඔන්න දවස් 10ක් විතර ගියාට පස්සේ ඔයාගේ අනිත් වැඩ අතරතුරේ පුංචි කාලයක් කරන්න. එහෙමත් නැත්නම් බස් එකේ යන කාලයකදී හරි කලින් හදාගත්ත ෂෝට් නෝට්, මයින්ඩ් මැප්ස්, ෆ්ලෑෂ් කාඩ් ටික අරගෙන ආයෙමත් බලලා පාඩම මතක් කරගන්න පුළුවන්. මම මේ පැහැදිලි කරේ සරල උදාහරණයක් විතරයි. මේ ක්‍රමය ඔයාලගේ එදිනදා වැඩ කටයුතු ක්ලාස් ටයිම් එක්ක ඔයාලට ගැලපෙන ක්‍රමයකට වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා දැනටමත් මේ පාඩම් කලින් ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් ඒ කියන්නේ සෙකන්ඩ් ෂයි හෝ තර්ඩ් ෂයි කරන කෙනෙක් නම් මේ එක පාඩම් වටවලට ඔයාලට යන ටයිම් එක ගොඩක් අඩු වෙනවා. ගොඩ ගැහුණු වැඩවලට මේ විදිහ ඔයාට ගැලපෙන රටාවක් හදාගන්න. පාඩම් කරන්න ගත්තාම කාලය මදි කියලා ස්ට්‍රෙස් නොවී ඉන්න නම් ඔයාගේ ඔළුවේ හොඳ ප්ලෑන් එකක් තියාගන්න ඕනි. ඉලක්කය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තවත් මේ වගේ වටිනා වීඩියෝවකින් හමු වෙනකන් අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.